ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම අපගේ YouTube channel එකට. අපේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක වෙන්නේ මේක. ඒ තමයි අපි ගමෙන් පටන් ගන්න. අපේ ගමේ ලස්සනම තැනක් තමයි නිල්ලඹ ඔය කියන්නේ. ඉතින් මේ ඔයෙන් තමයි අපේ ගමන ඉස්සරෝම පටන් ගන්නෙ. ලස්සන දර්ශනයක් තියෙන ටිකකට ඊට පස්සයි අපි ඉස්සරහදී ඉස්සරහට යන් අපි ඉස්සරහදී ඔයාලට පෙන්වන්න ලස්සන දර්ශන ටිකක් මේ ඔයේ තියෙනවා. ඉතින් ඔයාලත් එන්න මේ ඔයට එනවා නම් ඔයාලා එන්න ඕනේ දොළුව පාරේ ගණේගොඩ තැනට ගණේගොඩ කියන ගමට ඇවිල්ලා ඔයාලට මේ ඔය බලා ගන්න එනවා නම් එන්න පුළුවන්. ඔයාලට මේ දකින්න හම්බෙන්නේ නිල්ලඹ ඔයේ තියෙන ලස්සන දර්ශනය. දැන් අපි උඩට යන්නේ. උඩට යනවා කියන ගමන් ටිකක් ලේසිය ගන්න ටිකක් අමාරුයි මේ වතුර වල ඉන්න කනකින් යන්න ඕනේ. ඔයාලා එනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔයේ හිටපු ගමන් වතුර වැඩි වෙන්න පුළුවන්. වැස්ස කාලෙට සමහරවිට වතුර වැඩි වෙන්න පුළුවන්. මේ දවස් වලට ඔයාලා එනවා නම් ටිකක් පරිස්සම් වෙන්න. මොකද ඔය ගමේ දන්න කවුරු හරි කෙනෙක් එක්ක පොඩ්ඩක් එනවා නම් ටිකක් හොඳයි. දුර බැහැරින් එනවා නම් මොකද සමහරවිට වතුර වැඩි වුණොත් මේකෙන් ටිකක් ඔයාලටම කරදර සිද්ධ වෙනවා. ඉතින් අපි උඩට ගිහින් බලමු මේ ලස්සන දර්ශන ටික ඔයාලට ලස්සනට පෙන්වන්න. අපි උඩට ගිහිල්ලා බලමු. බලා ගන්න හම්බෙන්නේ මේ වගේ පාරවල් වල තමයි ඉතින් මේ ගමන යන්න තියෙන්නේ. මොන මෙහි ඔය ගලාගෙන යනවා. මේ වගේ දේ දැක්කේ ගල් පිටලා තියෙන පාරකින් තමයි ඔයාලට යන්න දෙන්නේ එනවනම්. ඉතින් අපි උඩට ඉතින් මේ අපි ඔය දිගේ උඩට යන ගමන් ඔයාලා වෙන තව ලස්සන දර්ශන තියෙනවා මේ ඔය. ඔයාලා ඇවිල්ලා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳිනවා වගේම එක දෙයක් මතක තියාගන්න මේ තමයි මේ පරිසරයට බැහැර කරන පොලිතින් හෝ තිගෙන මොන හරි යම් කිසි දෙයක් මේ පරිසරයට බැහැර කරන එක. ඒක නිසියාකාරයෙන් ඔබ කියන අරගෙන එන දේවල් ඔයාලා අරගෙන යන්නේ හොඳයි. මොකද මේ ලස්සන පරිසරය විනාශ වෙනවා නැත්නම් ඒ වෙනවොත් අර තියෙන මේ වගේ විනාශ දේවල් හරි ගඳ වෙන්නේ විනාශ වෙනවා. ඒ දේවලුත් ඔයාලා වග බලා ගන්න ඕනේ.
වගේම මේ පරිසරය ආරක්ෂා කරගන්න. ඔයාලා මේ වලට එනවා නම් හොඳට විනෝදයෙන් ඉන්න පුළුවන් තරක තමයි අපි මේ යන්නේ. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. ඉතින් මෙතන යනවා නම් ඔයාලට ගොඩක් ලස්සන දර්ශන බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලට පෙන්නන්න යන්නේ ලස්සන ස්වභාවික තටාකයක්. ඉතින් මෙතන ගොඩක් ලස්සන තැනක්. අපි යමු එතෙන්. කාර්යය කරගෙන කියන්නේ ඔයාලට පේන ඇති මේ වගේ දුෂ්කර ටිකක් මාර්ග වලින් තමයි මෙහෙට යන්න දෙන්නේ. ඉතින් ඔයාලා එන වෙලාවක ඔයාලා සාමාන්‍යයෙන් උදේ වරුක වගේ මේක හොඳයි. මේ වගේ තැනකට මොකද ගොඩක් හැන්දෑ වෙලා වගේ එන්න ඉන්න එපා. මොකද ඒ වගේ වෙලාවට කඩවර වෙන වෙලාවක මේ ඉතින් යන්න එන්න ඔයාලටම අපහසු වෙනවා. ඉතින් මේ වගේ පාර වලින් තමයි යන්න දෙන්නේ දැනට. ගොඩක් කට්ටිය ඇවිල්ලත් ඇති. සමහර ඇවිල්ලත් නැතුව ඉතින් යමු අපි දැනට. ini benar langsung jual benar lagi langsung langsung ඉතින් අපි ආවා මේ වල ගාවට. මේ තියෙන්නේ මේ වල තමයි. ඔයාලට බලා ගන්න පුළුවන් අර වතුර පාරක් ඇදලා මේ ඉන්නේ. ඔය කොටස. ඉතින් ඔයාලට අපිට පුළුවන් තැනක් තමයි මෙතන නාල කරලා ඔයාලට විනෝදෙන්න පුළුවන් තැන. තේන ඇති ලක්ෂණ වතුර දෙයක් තියෙනවා පිළිසිදු. රස්ස කාලෙට වගේ එනවා නම් ටිකක් පරිස්සම් වෙන්න. මොකද හිටපු ගමන් වතුර වැඩි වෙනවා. ඒ කාලවලට නම් ආරක්ෂාව ටිකක් මදි වෙනවා වෙනවා නම් ඒ වගේ තමයි මේ පරිසරයේ. ඉතින් එහෙම මිනිස්සු ගොඩක් ගැවසෙන තැනක් නෙමෙයි. සත්තු ඉන්න පුළුවන්. ඉතින් එහෙම නොත් එහෙම අපිට උදව් කරන්න ගොඩක් කරදර සිද්ධ වෙනවා. ඉතින් අනේ හින්දා එනවා නම් ඔය කට්ටිය එන්න දහවල් කාලයක. ඉතින් ඒක තමයි ඔයාලට මම කියන්නේ. අපි යමු වලට. මේකේ තියෙනවා පැහැදිලි. මේක තමයි ඉතින් අපි ඔයාලට පෙන්වන්න හදපු ස්වභාවික වතුර තියෙන හොඳ තටාකය. ඉතින් මේක ඇවිල්ලා ඔයාලට පීනන්න නෑන්න කරන්න ඉතින් මේක හොඳට සතුටු වෙන්න. ඉතින් ඔයාලා ඇවිල්ලා මේ පරිසරය ආරක්ෂා කරගෙන ඔයාලා ඉතින් විනෝද වෙන්න. ඒකට මාළුහු ඉන්නවා මේක ස්වභාවික වතුර වල තියෙන ලස්සන.
අපි ගමන මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලට මේකේ ඔය ලස්සන බලන්න ඕන නම් තව ඕන තරම් උඩට යන්න පුළුවන්. දැඩි ඔයාලට හම්බ වෙන ලස්සන දියැලි එක අපි නම් හඳුනන්නේ ගෙම්මුද කියලා. ඉතින් ඒ දියැලත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට ගියාට පස්සේ අපි මෙතන නවතිනවා. ඉතින් ඒ තමයි නිල්ලඹ ඔය අප වෙනපු ලස්සන වෙනපු ජලතමාකේ වගේම ඔය තියෙන ටුරිස්ට් පාර්කින් එක. අපිට දිවේදී අපේ වීඩියෝ එකක් තියෙනවා කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම තමයි බෙල් නොටිෆිකේෂන් එක තියාගන්න. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලාගන්න යාව තියෙනවා. ඒ ගමන නවතිනවා. අපි ඊළඟ වීඩියෝ එකේ ඔයාලා හම්බ වෙනවා. ඒක ඔබට ජය ජය.